ඔබත් එක්ක මම මේ සම්බන්ධ වෙන්නේ හොරණ කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේ තෙත් කලාපීය වනාන්තර ආදර්ශකයක් තුල ඉඳගෙන මේ ආදර්ශක වැසි වනාන්තරය නිර්මාණය කරන්නේ හොරණ ඉංග්‍රීසි ගාමිණී මහා විද්‍යාලයේ සකුණේ සත්සරණේදී එන්නේ. ඇත්තටම මේක ඉතාම වටිනා ජාතික කර්තව්‍යයක්. පාසල් දරුවෝ සම්බන්ධ වෙලා කරන කටයුත්තක්. තෙත් කලාපීය වනාන්තරයක ආදර්ශකයක් මේ ස්ථානයේ නිර්මාණය කරනවා. ඒකේ ඉහළ වියන් ස්තරය සහ අනිකුත් උප ස්තරයන් මේ ස්ථානයේ නිර්මාණය වෙනවා. අපේ දේශීය වශයෙන් වටිනා පැල සහ වදවීමේ තර්ජනයට ලක් වෙච්ච, වදවීමේ යාමේ අවදානමට ලක් වෙච්ච, අධි අවදානමට ලක් වෙච්ච ශාක වර්ග මෙහි රෝපණය කරලා තිබෙනවා. ඒවා රැක බලා ගන්නවා. ඒ වගේම ඒවා නිරන්තර අධ්‍යයනය කියදෙනවා. ඒ වගේම මේකේ තියෙන තව ඉතාම වැදගත් පැත්තක් තමයි මේ ප්‍රදේශයට ආවේනික වූ ශාක වර්ග අපි මෙහි රෝපණය කරලා තිබෙනවා. එයින් සත්ව ප්‍රජාවට සහ මිනිස් ප්‍රජාවට කියන දෙගොල්ලන්ටම ලොකු සේවයක් සැලසෙනවා. මොකද සත්තුන්ට ආහාර ගබඩාවක් වෙනවා මේ ස්ථානයේ. ඔවුන්ගේ දිවියේ යම් යම් අවස්ථා ගත කරන්න පුළුවන් වෙනවා මේ ස්ථානයේ. මේක පරිසර පද්ධතියක් බවට පත් වෙනවා. එතකොට මිනිස්සුන්ට ඕනනම් පරිසර හිතකාමීන්ට අවශ්‍ය නම් ආදර්ශක වැසි වනාන්තරයක් අධ්‍යයනය කරන්න රිසර්ච් එකක් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා තව අවුරුදු 2-3ක් යනකොට මේ ස්ථානය හොඳම ස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම මෙතනට එන අයගෙන් මම ඉල්ලා සිටිනවා මෙහි රූ සටහන් විතරක් රැගෙන යන්න, පා සටහන් පමණක් තබා යන්න. ඇත්තටම මේක සකුණීගේ හෝ ඉංග්‍රීසි ගාමිණී විද්‍යාලයේ හෝ එහෙම නැත්නම් අනුග්‍රාහකයන්ගේ හෝ කළුපහන විද්‍යාලයේ කටයුත්තක් නෙමෙයි. මේක අපේ ජාතික කර්තව්‍යයක්. මේ රැක ගැනීම මේ ප්‍රදේශවාසීන්ට සහ ඔබ සියලු දෙනාටම වටිනවා. මේන් ලැබෙන ඔක්සිජන් ඔබ සියලු දෙනාටම පොදුවේ බෙදී යනවා. මම හිතන්නේ මේ දියණියටත් මේ කරන දරුවන්ටත් තවදුරටත් මෙවැනි කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වන උයනේ මේ කර්තව්‍යය අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.